සුබ දවසක් ජෙසුපීටයි සභාපවුල. අද දවසේ අපි බලමු 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. ස්වාමින්වහන්සේගේ වචනේ මෙසේ කියනවා. මක් නිසාද රැස් කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් දෙමව්පියන්ට නොව මව්පියන් විසින් දරුවන්ටය. මම ඊතා සන්තෝෂයෙන් නුඹලාගේ ආත්ම ගැන මට ඇති දේ වේදම් කරන්නෙමි. ආමෙන්. මම විශ්වාස කරනවා ඔබට මේ බයිබල් පදේ හම්බ වෙලා ඇති. මට හම්බ වෙලා තියෙනවා. මම ඒක කියවලා තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මට මේක දැක්කම හරි පුදුම හිතුණා. ස්වාමීන් වහන්සේගේ වචනේ මේවත් තියනවාද කියලා නේ. ඇත්තනේ. අපි ගත්තොත් අපේ ජීවිත රටාව තුල පවුල දෙමව්පියෝනේ දේවල් රැස් කරලා තියන්නේ නේ. දරුවෝ නෙමෙයිනේ. ඒක අපි හැමෝම දන්නා. ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කොච්චර දේවල් කැප කරනවද? මම වෙනත් රටක ඉඳිමින් සේවය කරන නිසා මම දකිනවා අපේ සභාව වෙන්න පුළුවන් තව සභාවක ගොඩක් අය ඒගොල්ලන්ගේ දරුවෝ නිසා රට රැකියාවන වලට ඇවිල්ලා මෙහෙ ගත්තොත් මේ රස්නෙත් එක්ක වැඩ කරලා දේවල් එක ගොඩක් කැප වෙනවා. ගොඩක් කැපවීම් කරනවා ඒගොල්ලෝ. ඒ වගේ ආත්මික තලයේ පෞලතුමා කියන මට ඇති දේ ඊටා සන්තෝෂයෙන් මම වියදම් කරනවා. පෞලතුමා මේක කියන්නේ ආත්මික දෙයට. ආමෙන්. ආත්මික තලයේ ස්වාමීන් වහන්සේ මොනවාද? දෙවියන්වහන්සේගේ දාසයා, දෙවියන්වහන්සේගේ මිනිසයා ඔබ වෙනුවෙන් කරන දේ තමයි. ඔබව ආත්මික වර්ධනය කරනවා. ආමෙන්. වචනය තුල වර්ධනය කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ස්ථීර කරනවා. දෙවියන් වහන්සේගේ මඟ නිවැරදි පෙන්නලා දීලා ඒ තුල සම්බන්ධ කරනවා. හලෙලුයා. ඇයි උන්වහන්සේ අපිට දීලා තියෙනවා ආත්මික නායකයෝ. ඔයගොල්ලන්ගේ සභාවේ අපේ සභාවේ මම නා කවුරුහරි සභාවට ආවේ නැත්තම් කෝල් එකක් යවනනම් අපි මැසේජ් එකක් යවනවා. ඒක තමයි කරන්නේ. ඇයි සිස්ටර් ආවේ නැත්තේ? ඇයි බ්‍රදර් ආවේ නැත්තේ කියලා බලනවා. අසනීපන අපි ගිහලා ඔව විසිට් කරනවා. ඔව් රස්සාව නිසා නම් අපි ලබන සතියෙන්ද කියලා ඉත ආදරෙන් කියනවා. ඇයි මේ ආත්මික වර්ධනයක් අවශ්‍යයි. සභාවට ආව විතරක් මදි. ඒගොල්ලෝ හොයලා බලන්න ඕනේ. ආමෙන්. අද ඔබ සේවයක් කරනවා වෙන්න පුළුවන්. පොඩි සේවයක් වෙන්න පුළුවන්. සභාවට ආදරය කරන්න. දේශස් වහන්සේට ආදරය කරන්න. සෙනගට ආදරය කරන්න. එතකොට මේ වියදම් කරන එක හරි සරලයි. පෞලතුමා කවදාවත් ඒවා ගණන් බැලුවේ නැහැ. පෞලතුමාගේ ජීවිතේම කැප කරා ක්‍රිස්තුස් වහන්සේ නිසා. ආමෙන්. හලෙලුයා. ඔබට ඔබේ මව්පියෝ දේවල් රැස් කරනවා වගේම තමයි ක්‍රිස්තුස් වහන්සේ ඔබට දීලා තියෙන දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත් ඔබට යමක් රැස් කරනවා. මේ පදේ මම දැක්කාට පස්සේ ඉඳලා මම යාචනා කරන්නේ මාව වේදම් කරන්න. මාව වේදම් කරන්න ඔබගේ සේවයට ජේසුනේ. හරි. ඒ වියදම කියන්නේ මුදල් විතරක් නෙවෙයි. කාලය, ශක්තිය, ශ්‍රමය, ජීවිතය. පෞලතුමායම තමයි වියදම් කරේ. ඉතින් ඔහුට කාලයක් තිබුණේ ඔහුගේ සෞඛ්‍ය ගැන බැලුවේ නැහැ. යේසුස් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක්. ඉතින් පෞලතුමාගේ සේවය කියන්නේම පූජාවක්. ආමෙන්. ඔබ මම අද තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. ඔබ මම තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. මේ කාරණාව තේරුම් ගත්තොත් මේක තේරුම් ගන්නවා නම් සේවය කියන්නේ හරි ලේසි දෙයක්. අපේ දෙමව්පිය අපිට දේවල් රැස් කරලා තියලා අපි කියනවා අන්තිම දැන් උස්මහත් වෙලා අපි විවාහ වෙලා හැමදේම කරලා අපි තලයකට ආවට පස්සේ ඔයා මොනවද කරේ අපි වෙනුවෙන්? අර ඒ වචන ටික හරි සරලයි කටින් එන්න. ඔයා මොනවද කරේ අපි වෙනුවෙන්? ඒ වගේම තමයි ආත්මික තලයේ නායකයාගෙනුත් අහන්න පුළුවන්. ඔයා මොනවද අපේ ආත්මික තලයට කරලා තියෙන්නේ? මොනවද ඔයා කරලා තියෙන්නේ? ඔබ හිතන්න එපා ඔයාගේ පාස්ටර් හරි ඔයාගේ සභාවේ ඉන්න නායකයා හරි තියෙන්නේ මේ මොනවාද යකඩ හිත් ගල් හිත් කියලා. ඒ හදවත් වලටත් වේදනාව දැනෙනවා. කවදාවත් එහෙම කතා කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ තුල දෙමෝපියන්ට ඒ වගේ කතා කරන්න එපා. ඔබ නොදකින දෙයක් එක්ක ඒගොල්ලෝ ගමන් කරන්නේ. ඔබ දකින පින්තූරය නෙවෙයි තියෙන්නේ. සමහරක් වෙලාවට යක්ෂයා ඔබව අන්ධ කරලා. ඉතින් මුඛයෙන් මිනිස්සු කපවිත්‍ර වෙන්නේ මුඛයෙන් ඇතුල් වෙන දෙයින් නෙමෙයි මුඛයෙන් පිට වෙන දෙයින්. මොකද ඇතුල් වෙන දේ බඩට ගොඩ බඩෙන් වැසිකිළියට යන්නේ. මුඛයෙන් පිට වෙන දේ මිනිස්යව සම්පූර්ණයෙන්ම
වේදනාවට පත් කරනු නැත්නම් ඔහුව සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙන තත්යකට පත් වෙනවා. ඉතින් මේ දේවල් හරි වැදගත් ආත්මික ජීවිතේටත් ඔබ ජීවත් වෙන ලෝකයේ ජීවිතේට කියන අපි ලෝකෙන් ඉන්නේ. අපි ලෝකේ කියන්නේ අපි මේ දෙවියන් වහන්සේ තුල මනුෂ්‍යයට අපි ලෝකේ තමයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙනකොට ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යකෙට ඔබ වෙනස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ තුල මෙහෙම නිවැරදි ලෙස තේරුම් ගන්න හැමෝම දෙමෝපියන්වත් දෙවියන් වහන්සේගේ දාසයාවත් විවේචනය කරන්න එපා. අම්මවයි තාත්තවයි විවේචනය කරන්න එපා. කළා හෝ නොකළා කිතුනුවනේ විවේචනය කරන්න එපා. ඒකට අයිති දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි ඔබේ සභාවේ පාස්ටර්වත්. ඔහුගේ ආදරයට ප්‍රතිචාර දක්වන්න. කෝල් එකක් දෙන්න අම්මටයි තාත්තට. මට එයා මොනවද කරලා තියෙන්නේ? එයා කරේ නංගිටනේ, එයා කරේ අක්කටනේ. එහෙම කියලා දේවල් වල අද යමෙක් ඉන්නවනම් මේ ඔබට දෙවනන්සේ කතා කරන්නේ. හැරෙන්න ක්‍රිස්තුස් වහන්සේ තුළ. මොකද ලෝකයේ මිනිස්සුන්ට ඒ දේ කරන්න පුළුවන්. එයා ජේසුස් ගැන දන්නේ නැති හින්දා. නමුත් ඔබ ජේසුස් ගැන දන්නවනම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයක්. පවුලතුමා මේ දේවල් උගන්වන්නේ ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් නිසා. මොකද යේසුස් වහන්සේ ස්වර්ගය අතහැරලා අපි වෙනුවෙන් ආවා. තමන්ගේ ජීවිතය පූජා කරා. කිසි දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හලෙලූයා. ඒ වගේ තමයි ඔබත් ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක යනවා නම් කරේ මොනවද, කලේ මොනවද කියන එක නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න ඕනේ. උන්වහන්සේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්නට ආවේ පවුල. සේවය ලබනවා කියන වෙන දෙයක්, සේවය කරනවා කියන වෙන දෙයක්. අපි හෝටලයකට ගියාම අපිට සේවය ලැබෙනවා. තේ එකක් ගෙනත් දෙන්න, කැම ටිකක් ගෙනත් දෙන්න. අපි ඉඳගෙන ඉන්නවා, ඒ අය කරනවා. එතකොට ඒ තමයි සේවය ලබනවා. සේවය කරනවා කියන්නේ අපි මහන්සි වෙන්න ඕනේ. හරියට අර වේටර් වගේ තමයි. ගෙනත් දෙන්න ඕනේ, බලන්න ඕනේ කොහොමද කියන්නේ. ඉතින් මේ තැන තමයි යේසුස් වහන්සේට අපිට සේවය කරා අපිව බහැදක් අසුව කරාම අන්තිම මොහොතේ උන්වහන්සේට මොනවද ප්‍රතික්ෂේප වුණා. උන්වහන්සේව තැළුවා. ඉතින් මේ අද යහපත් බලවත් දෙයක් කතා කරනවා. ගොඩක් ජීවිත හැදෙන පෙනස සහ වෙනස් වෙන පෙනස. මේ මම නෙවෙයි උන්වහන්සේගේ වචනේ කතා කරන්නේ. හරි? දෙමෝපියන් විසින් දරුවන්ට රැස් කරලා තබන්න ඕනේ වගේම තමයි ආත්මික මවපියා ඔබේ දෙවනන්සේගේ ඔබ යන සභාවේ ඔබේ ආත්මික මවපියා ආත්මික වේදන් කරන දේ මුදල් නෙමෙයි ආත්මික තලය. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ ශක්තිමත් වෙන්න, ඔබ තව ඉගෙන ගන්න, ගොඩ නැගෙන්න, ඒ තුල ගැඹුරට යන්න. සමහරට මට දෙන එළදරව්ව නෙමෙයි අද දවසේ ඔබට වෙන එළදරව්වක් එන්න පුළුවන් මේ වචනේ කියවන විට. මේ දෙවනන්සේගේ වචනය. දෙවියන් වහන්සේ අද යමෙක්ට කතා කරන්නේ. සුබ දවසක්. ජේසු පිටයි. ජේසු ජීවමානයි සභා පවුල.